හැලෝ ගේමස් ජූලි මාසට අදාළව COC ගේම එකට ආපු මිනි ස්පෝට් ලයිට් ඉවෙන්ට් එකත් එක්ක ගොඩක් ප්ලේයර්ස්ට ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් තමයි ඉවෙන්ට් ෂොප් එකේ මතුවලා තියෙන ෂොප් අයිටම්ස් වලින් ගන්න හොඳම අයිටම්ස් මොනවද කියන එක. ෆ්‍රී ටු ප්ලේ කෙනෙක් විදිහට අපි ෂොප් එකට වාර්තා කරලා අපිට ගන්න පුළුවන් හොඳම දේ තමයි මෙන්න මේ ඩෙකරේෂන්ස් තුන. මේ ඩෙකරේෂන්ස් තුනම ගන්න බෑ. මේ ඩෙකරේෂන්ස් තුන එකක් තමයි තෝරගන්න වෙන්නේ ෆ්‍රී ටු ප්ලේ කෙනෙක් විදිහට. ඔයාලා ඩෙකරේෂන්ස් වලට කැම්පති පුද්ගලයෙක් නෙමෙයි. ඔයාට මේ ෂොප් එකේ පල්ලෙහාටම ඇවිල්ලා මෙන්න මේ තියෙන රිසර්ච් පෝෂන් වලට අවධානය යොමු කරන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් ඉවෙන්ට් පාස් එක දාන නමුත් රුපියල් 300ක් වියදම් කරලා මේ මාස ඉවෙන්ට් පාස් එක දාන්න ආසාවක් නැති. නමුත් මේ ඩෙකරේෂන් දෙකම මිලදී ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් එයාලා මෙන්න මේ වගේ ඔප්ෂන්ස් තුනකුත් අපිට ඉන් ගේම් ෂොප් එක හරහා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඔයාලා මට කියයි මිනි ඉවෙන්ට් පාස් එකක් 300යි මෙතන තියෙන අඩුම ඔප්ෂන් එක 300යි මේක අපිට කිසි වාසියක් වෙන්නේ නැහැ නේ කියලා. ඒක ඇත්ත. ඒ වුණාට ඔයාලට තවත් ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ සුපර්සෙල් ස්ටෝර් එකේ. ඔයාලා ශනිකව සුපර්සෙල් ස්ටෝර් එකට ලොග් වෙලා පහළට ස්ක්‍රෝල් කරලා බලනකොට මෙන්න මේ වගේ ඔෆර් එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේක අපිට ශ්‍රී ලංකාවේ මුදල් වලට කන්වර්ට් කරලා ගත්තොත් ඉතින් බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ගාණ රුපියල් 100ක් වගේ මුදලකට තමයි සටහන් වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් කියන්න ඕනේ මේ දවස්වල එක ප්ලේයර්ස්ලාට එක මුදල් ප්‍රමාණය වලට තමයි මේ ෂොප් අයිටම්ස් වල ගාණ සටහන් වෙලා තියෙන්නේ. ඒ නිසා මිල ගණන් කුඩා ප්‍රමාණ වලින් එහෙට මෙහෙට වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒ ගැන ඔයගොල්ලෝ චුට්ටක් බලලා මෙයා බයි කරනවා නම් බයි කරන්න. ඉවෙන්ට් පාස් එක මිලදී ගන්නේ නැතුව රුපියල් 100ක් වගේ මුදලක් වියදම් කරලා මෙන්න මේ ඔප්ෂන් එක මිලදී අරගෙන ඔයාලා කැමති ඩෙකරේෂන් දෙකම ඔයාලා විලේජ් එකේ මෙන්න මේ විදිහට ප්ලේස් කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයා ඉවෙන්ට් පාස් එක මිලදී ගත්තත් ඔයාලට මේ ඩෙකරේෂන්ස් හතරම මිලදී ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් ඔයාලට මිලදී ගන්න පුළුවන් කමක් වෙන්නේ සුපර් ඩෙකරේෂන් එක සහ තවත් එක ඩෙකරේෂන් එක නැත්තම් සුපර් ඩෙකරේෂන් එක මිලදී ගන්නේ නැතුව අනිත් ඩෙකරේෂන් තුන සහ තවත් ෂොප් අයිටම්ස් කියලා තමයි. ඔයා ඉවෙන්ට් පාස් එක බයි කරලා ඔයාලට ඩෙකරේෂන්ස් ඔක්කොම මිලදී ගන්න ආසාවක් තියෙනවා නම් ඔයාලට මුදල් වියදම් කරන්න ඔප්ෂන්ස් විදිහට මෙන්න මේ ඔප්ෂන්ස් දෙක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මුලින්ම ඔයාලා සුපර්සෙල් ස්ටෝර් එකට ලොග් වෙලා සුපර්සෙල් ස්ටෝර් එකෙන් ලබා ගන්න ෆ්‍රී මෙඩල්ස් 100ක ප්‍රමාණය තාම එකතු කරගත්තේ නැත්නම් ඒකත් එකතු කරගන්න. ඉස්සරහට යාලා ෆ්‍රී මෙඩල්ස් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න කමියුනිටි පෝස්ට් එකක් හෝ වීඩියෝ එකක් ආධාරයෙන් මම ඔයාලව එක්තරොත් කරන්නම්. ඉතින් මේක තමයි COC ගේම් එක ප්ලේ කරන ඩෙකරේෂන් කලෙක්ටර්ස්ට මට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.